හැලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙනල්ස් ස්ටෝරි බුක් YouTube channel එකට. ඉතින් ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ හායි ඩොක්ටර් අපේ සෙනල්ස් ස්ටෝරි බුක් YouTube channel එකෙන් කියන අලුත්ම නවකතාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් තවමත් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ගොඩක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේක ළමයි ගොඩක් දිගට ඇදෙන කතාවක් නෙවෙයි. ඉක්මනටම කතාව ඉවර වෙනවා. ඉතින් අපි දවස් දෙකකට සැරයක් වගේ කතාව කියවෙමු. එහෙනම් අපි යමු කතාවට මොකද වෙන්නේ කියලා බලන්න. කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොන කරදරයක්ද පාලිත මේ? ඒ ළමයාට ඔච්චර උගන්නලා මොනවද එයා කරන්නේ? අපරාධනේ සල්ලි. ඒ අසේකා. අසේකා කියලා කියන්නේ විහගි විවංශගේ කුඩම්මා. ඒ වගේම මෙයාලා කතා කරන්නේ විහගි ගැන. මේ විහගි කියලා කියන්නේ අධ්‍යාපනයට දක්ෂ වුණත් ඇගේ අම්මා නැති වෙද්දිම තාත්තා අසේකත් එක්ක විවාහ වෙනවා. ඊට පස්සේ ඔවුන්ට ඉපදෙන දරුවා තමයි දෙවුනි කියලා කියන්නේ. ඉතින් අසේකා පාලිත විහගි දෙවුනි තමයි මේ පවුල. දෙවුනිගේ අම්මා ඒ කියන්නේ අසේකා. අසේකගේ ආගමනයත් එක්කම පවුලෙන් විහගිව කොන් වෙන්නේ හැමෝගෙම ආදරය දෙවුනිට හිමි වෙද්දී. පාලිත ඇගේ තාත්තා වුණත් ඔහුත් අසේකගේ බහට යට වෙන්නේ තමන්ගේ පළවෙනි දරුවා මතක කරලා. ඉතින් මොවුන් මේ විදිහට කොහොම ඇයට සැලකුවත් විහගිගේ නම් එකම ආදරවන්තයා තමයි ඇගේ තාත්තා පාලිත. ඉතින් මේ හේතු හින්දාම විහගිට ගෙදරින් කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ ඇගේ අධ්‍යාපනයට. කෙල්ල දැන් කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ. පළවෙනි අවුරුද්ද පුරාවටම විහගි ලෙක්චර්ස් යනවා වෙනුවට කළේ එක එක තැන්වල part time jobs කරපු එක. විහගි බලනවා දැන් තමසේ කොච්චර ලොකු ළමෙක්ද කියලා. හරිනම් දැන් තමන්ගේ නංගිවයි අම්මවයි තාත්තවයි ඔක්කොමලා බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔච්චර ඉගෙනගෙන තමසේ මොනවා කරන්නද ඔය? අසේකා කෙල්ල ගෙදර ආව ගමන් හැමදාම කියන කතාව කියන්න ගත්තා. ඒකනේ අම්මා කියලා වැඩක් නැහැ. අනේ අම්මා මම නම් කැමති නැහැ අක්කව මගේ ඇඳේ නිත්‍යා ගන්න. එයාට බිමින් නිදා ගන්න කියන්නකෝ. ඉතින් මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ දෙවුනි. දෙවුනි කියලා කියන්නේ අසේකගේ දුව. හරි නංගි ඔකට බොරුවට කෑ ගහන්න ඕනේ නැහැ. මම බිම නිදා ගන්නම්. අනිත් එක තමයි අම්මා මම හම්බ කරන්න ගිහින් හරි පොඩ්ඩක් හරි ගෙනල්ලා ගෙදරට දෙනවනේ. ඉගෙන ගන්න ඒවටයි ගෙදරට දෙන්නයි ඔක්කොටම මං ගාව සල්ලි නැහැ. ඉතින් මේ විදිහට කියන්නේ අපේ විහගි. කෙල්ල කියන්නේ ඇස්වල කඳුළු පුරවගෙන වුණත් ඇගේ කතාව අහන් ඉන්න ඇගේ කතාවට සවන් දෙන කෙනෙක් මේ ගෙදර ඇතුලේ හිටියේ නැහැ. ඉතින් පාලිතට වුණත් දැන් පේන්නේම විහගිගේ වැරදි විතරයි. ඒකට හේතුව තමයි අසේකා. අසේකා පාලිතට විහග ගැන කියන කේලම් ටික හින්දා. පාලිත දැන් ඔන්න ඔහේ විහගිගේ වයසත් හරියකේ අපි කාට හරි කෙල්ලව බන්දලා දෙමු. හොඳ කොල්ලෙක්ට නම් මේකව දෙන්න බැරි වෙයි. ඔය පොඩ්ඩක් සල්ලි තියෙන වයසක මිනිස්සෙකුට මේ කෙල්ලව දෙමු. එතකොටනේ මොනවා වුණත් අපිටත් කීයක් හරි ගන්න පුළුවන්. අසේකගේ මේ කතාවට මොනවා වුණත් තාත්තෙක් විදිහට පාලිතට තරහ යනවා. මොනවද අසේක මේ තමුසේ කියවන්නේ? තමුසේ හදන්නේ මගේ කෙල්ලව විකුණගෙන කන්නද? ඉතින් මෙහෙම අහන්නේ පාලිත. පාලිත අහන්නේ අසේකගේ. එහෙම නෙවෙයි සමහර දවස්වලට විහගි ගෙදර එන්නෙත් නැහැ. හොස්ටල් එකේ ඉන්නවා කිව්වට ඉතින් අපි දන්නේ නැහනේ. හරි හමම් කොල්ලෙක්ට මේ වෙද්දි කෙල්ලව දෙන්න බැරුව ඇති. ඒකයි අනේ මං කියන්නේ. ඉතින් මෙහෙම කියන්නේ අසේකා. අසේකා හැමදාම කළේ මේ විදිහට විහගිගේ වැරදි කිය පාලිතගේ හිතේ ඇයට තිබුණු තැන නැති කරපු එක. හැබැයි ගෙදර නොයාම හැම රැයකම විහගි හිටියේ හොස්ටල් එකේ. පාඩම් කර රස්සාවල් කරලා part time job කරලා සල්ලි කීයක් හරි හොයාගන්න විහගි ඉගෙන ගන්න එකයි පාඩම් කරන එකට අමතරව අනිවාර්යෙන් විහගි ගෙදර ගැනත් මේ මුදල් වලින් බලනවා. ඉතින් මේ හැම දෙයක්ම විහගි කරන්නේ ගොඩක් අමාරුයි. ඒකත් එහෙමනම් අපි හිමීට බලමුකෝ. අනේ මන්දාසේකා
මේ ළමයා අම්මත් නැතුවනේ හැදුනේ. ඒ හින්දා වෙන්නේ නැති. ඉතින් තාත්තෙක් විදිහට ඇය ඇගේ දුව විහගෙව දකින්නේ ඒ විදිහට. මේ කිසිම දෙයක් ගැන නොදන්න විහගී හැම සති අන්තිම මුළු ගෙදරම අස්පස් කරලා වැඩ ටික ඉවර කළේ කාගෙන්වත් වචනයක් අහන්න ඕන නැති හින්දා. කට්ටිය කන්න ආසම කෑම හදලා සමහර දවස්වලට විහගිට කන්න බත් ඇටයක්වත් ගෙදර තිබුණේ නැහැ. හැම රෑකම විහගි නිදාගත්තේ දෙවුනිගේ කාමරේ බිම පැතුරතාගෙන. ඒ වගේම පොඩ්ඩක් වැඩ අතපසු වෙද්දි අසේකගෙන් කුටි කෑවේ සතෙක්ට වගේ. දෙවුනිට අඳින්න එක එක ජාති ඇඳුම් තිබ්බට විහගිට අඳින්න හරි හමං ඇඳුමක්වත් නොතිබුණේ ඒවා ගැන හොයලා බලන්න කෙනෙක් නැති නිසා. කොච්චර අපහසුකම් තිබුණත් ඇය අවුරුද්දක් ඇගේ ජීවිතේ අමාරුවෙන් ගෙවලා ඉවර කළේ ඇගේ කැම්පස් ජීවිතේ. එක් අඳුරු දවසක් උදා වුණේ කෙල්ලගේ ජීවිතේ කන පිට පෙරලන්න. අනේ තාත්තේ කතා කරන්නකෝ. විහගි කෑ ගැහුවේ මුළු ගෙදරම දෙවරක් වෙන්න. ඒ සද්දෙට අහල පහල කිහිප දෙනෙක් එකතු වුණේ කරදරයක ඉවදනන හින්දා. මොකද දරුවෝ? අනේ බලන්නකෝ අංකල් තාත්තා මම එද්දි මෙතන වැටිලා හිටියානේ. මොකක් හරි වෙලා වගේ. පඩි පෙලින් ලිස්සලා. විහගි ඉකික ගහ කිව්වේ පාලිතව කට්ටිය එකතු වෙලා රෝහලට ඇතුළත් කරද්දි. අම්මා මම ගෙදරේදී තාත්තා වැටිලා හිටියා. අනේ බලන්නකෝ. අම්මා දැන් අපි මොකද කරන්නේ? තාත්තට හොඳටම අමාරුයි වගේ. මෙහෙම කියන්නේ දෙවුනි. මෙහෙම කියන්නේ විහගි. විහගි කියන්නේ අසේකට. මම දෙවුනි එක්ක ඇඳුම් වගේක් බලන්න ආවා. ඔහොම ඉන්නකෝ අපි ඉක්මනට මොතෙන්ට එන්නම්. මොනවා වුණත් ඒ විදිහට අසේක ටක් ගාලා තමන්ගේ සැමියා වෙච්ච පාලිත ගාවට එනවා. ඉතින් අසේක ෆෝන් එක කට් කළත් වෙනද ඇගේ කටහඬේ නොතිබුණු අමුත්තක් දැනෙනවා විහගිට. හැබැයි ඒ ගැන හිතන්න ඇයට වෙලාවක් තිබුණේ නැත්තේ පාලිත ගැනම හිතපු හින්දා. ඉතින් පැය 4ක දීර්ඝ ඔපරේෂන් එකකින් පස්සේ වෛද්‍යවරු එළියට ආවේ පවුලේ අය හොයාගෙන. විහගි අසේක වගේම දෙවුනිත් හිටියේ වෛද්‍යවරු එළියට ඇවිල්ලා කියන්නේ මොනවද කියලා බලන්න. දැනට නම් පේෂන්ට්ගේ තත්ත්වය එච්චරම අමාරු නැහැ. හැබැයි එයාට සිහිය එන්න නම් තව දවස් කිහිපයක්ම යයි. මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ අපිට එයාට ඔපරේෂන් දෙකක් කරන්න වෙනවා. ඔළුව ගොඩක් තදට වැදිලා හින්දා සතියක් ඇතුළත මේක කරන්න වෙනවා. අනේ ડોක්ටර් අපි මොනවා හරි කරලා තාත්තව බේරගමු. විහගි අත් දෙක එකතු කරලා වෛද්‍යවරයාට වැන්දේ තමන්ගේ තාත්තා වෙනුවෙන්. ඔයාගේ තාත්තගේ තත්ත්වය මට තේරෙනවා. දරුවෝ මෙතන ප්‍රශ්නේ අපි රජයේ රෝහලකින් ඒවා කරන්නේ නැහැ. වෙන ස්පිරිතාලයකට මාරු කරන්න වෙනවා. අඩුම ලක්ෂ 80ක්වත් යයි. ඔයාලා දවස් 2-3ක් ඇතුළතවත් ඒ මුදල ලෑස්ති කරගන්න වෙනවා. ඉතින් අපි බලමු විහගි එයාගේ ජීවිතේ එයාගේ තාත්තව බේරගන්න සල්ලි හොයාගන්නේ කොහොමද? කෙල්ල මේ අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න. ඉතින් අපි ඊළඟ කොටසත් එක්ක එකතු වෙමු. කතාව ගැන හිතන දේ කමෙන්ට් එකක් දාන්න. තාම සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ආයෙම දවසක හම්බෙමු. මම සේනවා.